ඔන්න අදාරගෙන ආවේ සුපිරිම ලෙවල් එකේ හොර මූවිස් කියලා කිහිපයක් ගත්තොත් ඒ අතර අනිවාර්යයෙන්ම තියෙන මූවි එකක් ඇනබෙල් සීරීස් එකේ පළවෙනි මූවි එක. ඒ කියන්නේ ඇනබෙල් 2014. ඉතින් මේ මූවි එක ඔයාලා ගොඩක් හැමෝම බලලා ඇති. හැබැයි ඔයාලට පුළුවන් මේ මතකය ආපහු අලුත් කරගන්න. ලස්සනට ජීවත් වෙන පවුලක් මැද්දට තෑග්ගක් විදිහට ලැබුණ බෝනික්ක නපුර විනාශය ටිකෙන් ටික ගේන්න පටන් ගත්තොත් කොයි වගේද? මේ කරදර වලින් බේරෙන්න මෙයාලා මොන වගේ දේවල් කරයිද කියන ප්‍රශ්නයත් එක්කම ඇනබෙල් මූවි එකේ සම්පූර්ණ කතාවම දැනගන්න ආසයි යමු කතාව පැත්තට. මේ ඔයාලගේ මූවි එක්ස්ප්ලනේෂන් channel එක DI Heart ආරාධනා කරන මේ මූවි එකේ මුල ඉඳන් අගට අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා. කතාව පටන් ගද්දිම නර්ස්ලා දෙන්නේ තමන් මුහුණ දීපු භයානක සිදුවීමක් ගැන තවත් එක් ගැහැණු කෙනෙක්ට පැහැදිලි කරනවා. ඇනබෙල් බෝනික්ක කියලා කියන්නේ දෙමව්පියන් අහිමි ඇනබෙල් හිගින්ස් කියන ගැහැණු ළමෙක් ආවේශ වෙලා ඉන්නේ බෝනික්කෙක්. ඒ බෝනික්ක මට හම්බ වුණේ මගේ උපන්දිනේට මගේ අම්මගෙන්. නමුත් මගේ අම්මට මේ බෝනික්ක හම්බෙච්ච විදිය නම් මම දන්නේ නැහැ. කොහොමුණත් මේ බෝනික්ක අద్భుත සහ භයානක දේවල් කරන්න පටන් ගත්තා. මේක මුලින් නම් උනේ සුළුවට පස්සේ තත්ත්වය භයානක අතට හැරෙන්න පටන් ගත්තා කියලා මේ නර්ස් කියනවා. ඔන්න ඊළඟට තමයි ඇත්තටම ඇනබෙල් කතාව ඇත්තටම පටන් ගන්නෙ. අපිට පෙන්වන ගොඩක් සතුටින් ජීවත් වෙන මෙන්න මේ මැරිඩ් කපල් එක. මේ ගැහැණු කෙනාගේ නම මියා. බෝයිගේ නම ජෝන්. මේ දෙන්නගේ සතුට තව තවත් වැඩි වෙන දෙයක් වෙලා තියෙන්නේ මොකද මේ ෆැමිලි එකට අලුත් සමාජිකයෙක් එන්න නියමිතයි. ඒ කියන්නේ මෙයා ප්‍රෙග්නන්ට්. දවසක් ජෝන් මියා සර්ප්‍රයිස් වෙන ගිෆ්ට් එකක් මෙයාට තෑග්ගක් විදිහට මෙයාගේ ගෙදරට අරගෙන එනවා. ඒ තමයි මේ ඇනබෙල් බෝනික්කා. මෙයා කියලා කියන්නේ ගොඩක් බෝනික්කන්ට ආස කෙනෙක්. මේ ඇනබෙල් බෝනික්කා මෙහාට අලුතින්ම ගෙනාව නෙවෙයි. මෙයා මේ බෝනික්කව ගොඩක් ආසාවෙන් තියාගෙන ඉඳලා තියෙනවා. පස්සේ මේ බෝනික්කා නැති වෙලා. ඔන්න ඊට පස්සේ තමයි ජෝන් මේ බෝනික්කා මෙයාට ආපහු ගෙනත් දෙන්නේ. මෙයාට ඊට වඩා සතුටක් නැහැනේ. මෙයාගේ බෝනික්කෝ කලෙක්ෂන් එකට ආසාවෙන් මෙයාවත් එකතු කරගන්නවා. මේ දෙන්න කරගත්ත ලොකුම වැරද්දත් මේක තමයි. ඇයි මං ඔයාට එහෙම කියන්නේ? ඉස්සරහට ඔයාටම තේරෙයි. ඔන්න ඊට පස්සේ මියා මෙයාගේ කලෙක්ෂන් එකට ඇනබෙල් බෝනික්කවත් එකතු කරලා ඉවරලා ජෝන් එක එදාර නින්දට යනවා. මේ දෙන්න ජීවත් වෙන හවුස් එකට එහා පැත්තෙන් තවත් හවුස් එකක් තියෙනවා. මේ ගෙදර ජීවත් වෙන්නේ ටිකක් විතර වයසක ජෝඩුවක්. මෙයාලට දුවෙක් ඉඳලා තියෙනවා. කාලයකට කලින් මෙයා නැති වෙලා දැන් මේ ගෙදර ජීවත් වෙන්නේ මේ ටිකක් විතර වයසක මේ ජෝඩුව විතරයි. ඔන්න එදා රෑ මේ ගෙදර වෙන සිදුවීමක් අපිට පේන්නනවා. මේ වයසක කපල් එක නිදාගෙන ඉද්දි එකපාරටම සද්දයක් එනවා. පිරිමි කෙනා නැගිටලා යනවා මොකක්ද වෙන්නේ කියලා බලන්න. මේ ගැහැණු කෙනා ඉක්මනින් පොලිසියට කතා කරන්න උත්සාහ කරනවා. නමුත් ඔන්න මේ පිරිමි කෙනා කවුද මන්ද මරලා දාන විදිය අපිට පේන්නනවා. ඒත් එක්ක මේ ගැහැණු කෙනා ඉන්න පැත්තට පීයක් අරගෙන කවුද මිනිස්සෙක් එනවා. ඒත් එක්ක මේ ගැහැණු කෙනා ගොඩක් හයියෙන් කෑ ගහනවා. ජෝන් මේ වෙලාවේ එහා පැත්ත ගෙදර ඉන්න අයට කරදරයක්ද කියලා බලන්න එහා ගෙදරට යනවා මියාට පරිස්සමෙන් ඉන්න කියලා. ජෝන් ටික වෙලාවට පස්සේ දුවගෙන එනවා ලේ පෙරාගෙන ඇවිල්ලා කියනවා ඉක්මනින්ම ගිලන් රථයකට කතා කරන්න මට කරදරයක් නැහැ. නමුත් හදිසි තත්වයක් තියෙන නිසා ඉක්මනින්ම කෝල් එකක් දෙන්න කියන එක මියාට කියනවා. ඔන්න මියා ඉක්මනින්ම ගිලන් රථයකට කෝල් එකක් දෙනවා. ඔන්න මේ වෙලාවේ මේ මියාලගේ ගෙදරට පිස්සු ගැහැණු කෙනෙක් පිටිපස්සෙන් ඇනබෙල් බෝනික්කත් වඩාගෙන එන විදිය අපිට පෙන්වනවා. ඒත් එක්කම මේ පිස්සු ගැහැණු කෙනා මම ඔයාගේ බෝනික්කන්ට කැමතියි කියලා කියනවත් එක්කම මියා හොඳටම බය වෙලා පිටිපස්සට යන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ පිහියක් අරගෙන පිටිපස්සෙන් ලේ පෙරාගෙන ආපු තවත් පිස්සු මිනිහෙක් පිටිපස්සෙන් ඇවිල්ලා මියාගේ බඩට පියෙන් ඇනලා මියාව තල්ලු කරලා දානවා. ඔන්න ජෝන් මේ වෙලාවේ මෙතෙන්ට ඇවිල්ලා මුන් දෙන්නට පහර දීලා මියාව මරණ එක වළක්වනවා. මේ වෙලාවේ පොලිසියෙන් ඔන්න ඇවිල්ලා මේ පිස්සු මිනිහට වෙඩි තියලා මරලා දාන විදිය අපිට පෙන්වනවා. ඔයාට මතක ඇති එහා ගෙදර මරලා දාපර වයසක කපල් එකේ ගැහැණු කෙනා මැරෙන්න කලින් පොලිසියට කෝල් කරානේ. ඔන්න ඊළඟට මේ පිස්සු ගැහැණු කෙනත් ඇනබෙල් බෝනික්කත් අතේ තියාගෙනම මැරිලා. මේ ගැහැණු කෙනාගේ ලේ ඇනබෙල් බෝනික්කාගේ ඇහැට වැටෙන විදියත් ඔන්න අපිට පෙන්වනවා. මියාගේ බඩට අර මිනිහා පිහෙන් යනපු නිසා මෙයාට දැන් ටිකක් අමාරුයි. මෙයා ඉක්මනින්ම රෝහල්ගත කරනවා. ඔන්න ඊළඟට තමයි අපිට පෙන්වන්නේ මේ මෙරිච්ච පිස්සු කපල් එක කවුද කියලා. ඇනබෙල් හිගින්ස් කියලා කියන්නේ මේ පිස්සු ගැහැණු කෙනා. මෙයා තමයි අර වයසක කපල් එක ඝාතනය කරේ. එතකොට මේ කපල් එකේ පිරිමි කෙනා එයාගේ පෙම්වතා. මෙයාලා එක්තරා ආගමික විශ්වාස පදනම් කරගත් කල්ලියක අය. ඉතින් මුන් දෙන්නගෙන් පිරිමි කෙනා පොලිසිය වෙඩිපහරින් නිමිය ගියේ. එතකොට මේ ගැහැණු කෙනා මැරලා තියෙන සියදෙවි හානි කරගෙන. එයාගේ ලේ තමයි ඔන්න ඇනබෙල් බෝනික්කට වැටෙන්නේ. ඊළඟට පෙන්නනවා හොස්පිටල් එකේ ඉන්න මියාව අර පිස්සු මිනිහා මියාගේ බඩට පියෙන් යන දරු ගැබටවත් මියාටවත් ඔන්න වාසනාවකට හානියක් වෙලා නැහැ. නමුත් වෛද්‍යවරයා කියනවා ප්‍රවේශම් වෙන්න නැත්තම් දෙන්නටම හානියක් වෙන්න පුළුවන් මේ වගේ සිදුවීමක් ආයේ වුණොත් කියලා. ඕන ප්‍රතිකාර අරගෙන මියයි ජෝනුයි නැවත ගෙදර එනවා.
ඔන්න මේ දෙන්න ගෙදර දවල් කාලේ ගත කරලා ආය රැට නිින්දට යනවා. ඔන්න එකපාරටම ගෙදර රෙදිමාන මැෂින් එක ඉබේ වැඩ කරන්න පටන් ගන්නවා. ජෝන් නැගිටලා පොල්ලකුත් අරගෙන යනවා මොකක්ද වෙන්නේ කියලා බලන්න. මොකද කලින් වෙච්ච සිදුවීම් එක ඇත්තටම බයයිනේ. නමුත් ඉබේම තමයි රෙදිමාන මැෂින් එක ඔන් වෙලා තියෙන්නේ. ඒත් එකම තවත් කාමරයක දොරක් කැරිලා තියෙනවා. ඒක වහන්න ජෝන් උත්සාහ කරන්නේ. නමුත් ඇනබෙල් බෝනිකා දොර ආස්සේ. පස්සේ ඇනබෙල් බෝනිකා පැද්දෙන පුටුවකින් තියලා ජෝන් ඒ කාමරේ දොර වහලා යන්න යනවා. ඔන්න ඊළඟට පෙන්වන්නේ දවල් කාලේ වෙන සිදුවීම් කිහිපයක්. මියා ඇඳට වෙලා ටී බල ඉද්දි එකපාරටම ටීවී එකේ channel මාරු වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඇනබෙල් බෝනිකා කාමරේ පුටුවේ පැද්දෙන විදියත් අපිට බලන්න පුළුවන්. කොහොමුණත් මේක නතර වෙනවත් එක්කම ජෝන් මෙතෙන්ට එනවා. මෙයාට කියනවා මට හදිසි වැඩ කටයුතු කිහිපයකට ටිකක් දුර පැත්තකට යන්න වෙනවා. නමුත් මෙයාට අකමැත්තෙන් වුණත් හා කියන්න සිද්ධ වෙනවා. මොකද ජෝන්ට ඒක අත්‍යවශ්‍යයි. ඒ වගේම දවස් කිහිපයකට විතරයිනි කියලා. ඔන්න ඊළඟට අර පැද්දෙන පුටුවේ පැද්දි හිටපු ඇනබෙල් බෝනිකා අපිට පෙන්නනවා. මෙයා ජෝන්ට කියනවා මෙයා මෙතනින් අයින් කරලා දාන්න ඕනේ කියලා. ජෝන් කියනවා ඒක ඔය අයින් කරලා දැම්මා කියලා හිතාගන්න කියන ගමන්ම ජෝන් ඇනබෙල් බෝනිකාව එළියට අරගෙන ගිහිල්ලා එළියේ ඩස්බින් එක ඇතුළට දාලා ඩස්බින් එකේ පියන වහලා දානවා. ඔන්න ඊළඟ දවසේ මෙයා ටීවී බල මහනවා. ඒත් එකම කිචන් එකේ පොප්කෝන් හැදෙන්න ලිප උඩින් තියලායි තියෙන්නේ. ජෝන් මේ වෙලාවේ ගෙදර නැහැ. මොකද එයාගේ වැඩේට උදෙන්ම පිටත් වෙලා යන්න වුණා. කිචන් එකේ පොප්කෝන් හැදෙන්න ලිප උඩින් තියලා කියන එක මෙයාට අමතක වෙනවා. ඔන්න පොප්කෝන් එක ලිප උඩ තිබිලා මේක පුපුරලා කිචන් එක ගිනි ගන්න පටන් ගන්නවා ටිකෙන් ටික. ටී බල රෙදි මහන ගමන් ඉන්න මියාගේ ඇඟිල්ල එකපාරටම රෙදි මහන මැෂින් එකට අහු වෙනවා. මෙයා ඉක්මනින්ම බාත්රූම් එකට යනවා අත හොද ගන්න. මොකද අතේ ලේ ගලනවනේ. මෙයා හිමීට අත හොදගෙන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නකොට තමයි දකින්නේ කිචන් එක පැත්තෙන් දුමක් එන බව. මෙයා කිචන් එකට ගිහිල්ලා බලද්දි කිචන් එක සම්පූර්ණයෙන්ම ගිනි ගන්නවා. මේකේ දුම සම්පූර්ණයෙන්ම කිචන් එකේ පුරාම පැතිරිලා දැන් මෙයා ඉක්මනින්ම අමාරුවෙන් පිටිපස්සට එනවා. ඒත් එක්කම පුටුවක පැටලලා මෙයා බිමට ඇදගෙන වැටෙනවා. කොහොමුණත් පිටිපස්සෙන් හිමි ගිනි ගන්න නිසා මෙයා බිම බඩ ගාගෙන ඉදිරියට යනවා. නමුත් එකපාරටම කවුද මන්ද මෙයාව ඇදලා ගන්න විදිය අපිට පෙන්නනවා. වාසනාවකට ගිනි නිවීමේ අංශය ඇවිල්ලා මියාව එතනින් බේරගෙන රෝහල් ගත කරනවා. ඔන්න මේ සිදුවීම ජෝන්ට දැනගන්නත් ලැබෙනවා. ඉක්මනින්ම මෙයා රෝහලට දුවගෙන එනවා. එනකොට මෙයාට දරුවා හම්බ වෙලා. මෙයා ගැහැණු දරුවෙක්. මෙයාගේ නම ලියා. ඔන්න මේ දෙන්නා මේ දරුවා නිසා ගොඩක් දැන් සතුටෙන් ඉන්නේ. නමුත් මෙයා කියනවා ජෝන්ට මට තවත් ඒ ගෙදරට යන්න බෑ. හරියට ශාපයක් වැදිලා වගේ ප්‍රශ්නවල ඉවරයක් නැහැ කියලා. ඔන්න ජෝන් පුංචි ලියාවත් අරගෙන අර පරණ ගෙදරට යන්නේ නැහැ. අලුත් ගෙදරකට තමයි යන්නේ. ඔන්න දැන් එක දවසක් මේ පුංචි දරුවාත් අරගෙන මේ දෙන්න එළියට යනවා. එළියට කියලා කියන්නේ පල්ලියට තමයි යන්නේ. පල්ලියට ගිහිල්ලා දේව මෙහෙට එහෙම සහභාගී වෙලා මේ පල්ලියේ ෆාදර් කෙනෙක් මේ චූටි ලියාගේ ෆොටෝ එකක් එහෙමත් ගන්නවා මේ අවස්ථාවේදී. ඒත් එක්කම අර ආගමික කල්ලි සිදුවීම ගැන ෆාදර් මියත් එක්ක කතා කරන්න උත්සාහ කරත් මේක මියා මග හරිනවා. අපි ගෙදරට අලුතෙන් ආවේ ඒ නිසා ගොඩක් බඩු අපිට අස් කරන්න තියෙනවා. ඒ නිසා මම යන්නම් කියලා එතනින් පිටත් වෙලා යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ මේ දෙන්නා ගෙදර ඇවිල්ලා අලුත් ගෙදර බඩු අස් කරන විදිහ. මෙයාලා ආයේ බෝනිකෝ අස් කරනවා. ඔන්න ජෝන් ලොකු පෙට්ටියක් අරගෙන එනවා. මේක තමයි අවසාන එක කියලා. මෙයා මේක ඇතුලේ තිබ්බ දේ අරගන්නවා. මේක වෙන මුකුත් නෙවෙයි ඇනබෙල් බෝනිකා. නමුත් ජෝන් කියනවා මම සත්තා ඒක විසිකලා කොහොමද මේ පෙට්ටියට ආවේ කියලා මම දන්නේ නැහැ කියලා. නමුත් මෙයා කොහොම හරි මේ ඇනබෙල් බෝනිකාව තියාගන්න කැමති වෙනවා. ආයේ රාක්කේ උඩින් මෙයාව තියාගන්නවා. ඊළඟ දවසේ පුංචි ලියාවත් තොටිල්ලේ නිදි කරලා ටීවී එකක් දාගෙන මෙයාට නිින්ද ගිහින්. මේ වෙලාවේ අර සියදිවි හානි කරගෙන මිය ගිය පිස්සු ගෑනු කෙනා ඇනබෙල් හිඟින් සැවිල් ඉවර වෙලා මේ පුංචි දරුවාගේ තොටිල්ලට එබෙනවත් එක්ක මේ පුංචි දරුවා අඬන්න පටන් ගන්නවා. ඒත් එක්ක මියා මෙයාවත් අරගෙන එළියට යනවා. දැන් කරදර ඉවරයිනේ කියලා ගෙදර මාරු කරාට ඇත්තටම වැඩක් වෙලා නැහැ. මොකද ඇනබෙල් බෝනිකා ආයේ ගෙදර ඇතුලේනේ. මෙයාවන් පුංචි දරුවත් වඩාගෙන එළියට යන්න හදන්නේ. මෙයාලා ජීවත් වෙන්නේ ලොකු අපාර්ට්මන්ට් එකක උඩ තට්ටුවක. මෙයාලා උඩ තට්ටුවේ ඉඳන් පහළට පඩිපෙලෙන් බහිනකොට පොඩි ළමයි දෙන්නේ චිත්‍ර වගේක් ඇඳ ඉන්නවා පඩිපෙලේ. මේ වෙලාවේ ඔන්න මේ දෙන්නට කතා කරන්න උත්සාහ කරත් මේ ළමයි නම් ඒකට ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. කොහොම වුණත් දවසක අපිට යාළුවෝ වෙන්න පුළුවන් කියලා මියා පොඩි දෙන්නට කතා කරලා ඉවරලා එතනින් යන්න යනවා. කිනා බුක් ෂොප් එකක් මේකේ ඉන්න ගැහණු කෙනා ඔන්න මියාට ඇවිල්ලා කතා කරනවා. මේ ගැහණු කෙනා ඇත්තටම ජීවත් වෙන්නේ මියාලා ඉන්න ෆ්ලැට් එකේම තමයි. ඔන්න වෙලාවක මෙහෙ එන්න කියලා එහෙම මියාට කියනවා. මෙයාගේ නම එව්ලියන්. එව්ලියන්ට ඔන්න මියා කතා කරලා ඉවරලා යාට සමු දීලා මියා නැවතත් ගෙදර යන්න පිටත් වෙනවා.
මෙයා ලියාවත් අරගෙන පඩිපෙළෙන් යනකොට දකිනවා මෙයාලා එළියට යනකොට අර පොඩි ළමයි දෙන්න ඇඳ පිට හිටපු චිත්‍ර ටික පඩිපෙළේ දාලා තියෙන විදිය. මේ චිත්‍රවල ඇඳලා තියෙන්නේ මියා ඊයාගේ චූටි දූ ලියයි. මේකේ අවසානම චිත්‍රය තියෙනවා චූටි දූ ලියා ලොරියකට අහු වෙන විදිය සහ මියා කෑ ගහන විදිය. නමුත් මියා මේ ගැන ගොඩක් හිතුවත් ජෝන්ට මේ දේවල් ගැන කිව්වත් පොඩි ළමයි දෙන්නෙක් ඇඳපු චිත්‍ර නිසා මේ දෙන්න වැඩි ගණන් ගන්න යන්නේ නැහැ. මේ දේවල් සම්බන්ධයෙන් එයාලගේ දෙමව්පියන්ටවත් කියන්න යන්නේ නැහැ. දවසේ රෑ මියා කකා ඉන්නකොට ගෙදර එකපාරටම සින්දුවක් ප්ලේ වෙන්න පටන් ගන්නවා. මෙයා මේක නවත්තලා දානවා. නමුත් ටික දුරක් මෙයා යනකොට ආයෙත් ඒක ප්ලේ වෙන්න පටන් ගන්නවා. මේ ටිකක් ඇතුළට යනකොට ඔන්න මෙයා දකිනවා ජනේල් එක කවුද මන්දා හිටගෙන ඉන්න විදිහ. මෙයා ජනේල් රෙද්දට අත තියනවත් එක්කම මෙයාවත් පෙරලගෙන පොඩි ළමෙක් කෑ ගහගෙන ගේ හරහා දුවනවා. මම ඔයාලට මේ කිව්වේ සිදුවීම් කිහිපයයි මේ විදිහ අමුතු අద్భుත දේවල් මේ ගෙදර ටිකෙන් ටික වෙන්න පටන් ගන්නවා. හොඳම සිදුවීම තමයි එකපාරටම දකින්න පුංචි ගැහණු ළමෙක් හිටගෙන ඉන්නවා. එකපාරටම මෙයා දුවගෙන එනවා. හැබැයි දොර ළඟට එද්දිම මේ අර සීදිවි හානි කරගෙන මැරිච්ච ඇනබෙල් හිගින්ස් තමයි දුවගෙන එන්නේ. එකපාරටම මෙයා කාමරේ ඇතුළට එනවත් එක්කම අතුරුදහන් වෙනවා. මේ සිදුවීමත් එක්ක නම් මෙයා ඇත්තටම හොඳටම බය වෙනවා. ජෝන් එක කතා කරත් ඔන්න ජෝන් නම් මේ ගැන වැඩි විශ්වාස කරන්න යන්නේ නැහැ. මොකද ජෝන් කියලා කියන්නේ වෛද්‍යවරයෙක්. නමුත් මේ වෙන අద్భుත දේවල් නිසාම මෙයාලා දෙන්න යන්නේ පල්ලියට විසඳුමක් හොයාගෙන. ගිහිල්ලා හම්බ වෙනවා ෆාදර් ෆෙරස්. මේ වෙන අద్భుත දේවල් ෆාදර් ෆෙරස්ට මෙයාලා කියනවා. නමුත් ෆාදර් කියන්නේ ඔයාලා දෙන්න ශක්තිමත් ඉන්න තාක් කවදාවත් කිසිම දෙයකට ඔයාලට හානියක් කරන්න බෑ. මේ තාක් ඔයාලට වෙච්ච හැම දෙයකටම ඔයාලා සාර්ථකව ශක්තිමත් එකට මුහුණ දුන්නා. මින් ඉදිරියටත් ඔය දෙන්න ශක්තිමත් එකට ඉන්න තාක් කිසිම දෙයකට ඔයාලට හානියක් කරන්න බෑ කියන එක ෆාදර් ෆෙරස් මේ දෙන්නට කියනවා. මේ දෙන්න පල්ලියෙන් එළියට ඇවිල්ලා ජෝන් රෝහලට පිටත් වෙනවා ඊළඟ වැඩමුරියට. මියා පුංචි ලියාවත් අරගෙන ගෙදර ඇවිල්ලා ලියාව තොටිල්ලේ නිදි කරලා යනවා කාමරෙන්. ඔන්න මේ වෙලාවේ ඇනබෙල් බෝනික්කා මේ තොටිල්ල දිහා බලාගෙන ඉන්න ගමන්ම එකපාරටම කාමරේ දොර වැහිලා යනවා. ඔන්න මේ වෙලාවේ මියා කාඩ්බෝඩ් පෙට්ටි වගේක් අරගෙන පහළ තට්ටුවට ලිෆ්ට් එකේ යනවා. ගිහිල්ලා මේ දේවල් පහළ ගබඩා කාමරයට දාලා ගබඩා කාමරේ මියා එළියට එනවත් එක්කම පහළ කොරිඩෝරේ කෙළවරෙන් මෙයාගේ පුංචි දරුවා හයියෙන් අඬන සද්දෙත් එක්කම මෙයාගේ තල්ලු කරන බේබි කරත්තේ මියා දකිනවා. නමුත් ඇත්තටම මෙහෙම දෙයක් වෙන විදියක් නැහැනේ. නමුත් හයියෙන් අඬන පුංචි දරුවගේ කෑ ගැහිල්ල නිසාම මියා ටෝච් එකත් අරගෙන ඒ පැත්තට යනවා. ගිහිල්ලා බේබි කරත්ත ළඟට යනවත් එක්කම පුංචි දරුවා කෑ ගැහිල්ල නතර වෙනවා. ඒත් එක්කම මේ බේබි කරත්ත ඇතුලේ තියෙන්නේ ලේ තැවරිච්ච රෙදි කෑල්ලක් විතරයි. මියා මේ රෙදි කෑල්ල උස්සලා බලනකොට මියාගේ දරුවා මේකේ නැහැ. ඒ වගේම කවුද මියාගේ අතින් ඇදලා ගන්නවා. මියා ඉක්මනින්ම කෑ ගහගෙන ලිෆ්ට් එකේ පැත්තට ආපහු දුවන්න පටන් ගන්නවා. මේ වෙලාවේ කොරිඩෝ එකේ ලයිට් සේරම නිමිල යන විදිහත් ඔන්න අපිට පෙන්නනවා. මෙයා ලිෆ්ට් එකට ගිහිල්ලා අත බලනවා. අතේ මොකක් හරි හූරපු සලකුණක් ඇඳලා තියෙන විදිහ අපිට පෙන්නනවා. මේක උනේ අර තොටිල්ලේදී. ඔන්න මෙයා ඉක්මනටම ලිෆ්ට් එක ක්‍රියාත්මක කරලා මෙයාලින තට්ටුවට දාලා බටන් එක ඔබනවා. නමුත් ලිෆ්ට් එක කැරකිලා නවතින්නේ මේ තට්ටුවම තමයි. කීප සැරයක් ඔන්න උත්සාහ කරත් ලිෆ්ට් එක කැරකිලා ආයෙ නවතින්නේ මේ තට්ටුවේම නවතිනවා. ඊට පස්සේ එකපාරටම ලිෆ්ට් එකේ විදුලිය විසන්දි වෙලා යනවා. මම ඉක්මනටම ලිෆ්ට් එකෙන් එළියට ඇවිල්ලා පඩිපෙළ පැත්තට ටෝච් එක ගහගෙන දුවන්න පටන් ගන්නවා. ඔන්න පඩිපෙළෙන් දුවද්දී මෙයාගේ පුංචි දරුවගේ කෑ ගැහිල්ලත් එක්කම කවුද මන්ද යක්ෂයෙක් පඩිපෙළ දිගේ මෙයාගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මෙයා දුවල නතර වෙන්නේ මෙයාලගේ ගෙදර දොර ළඟ. ඔන්න ගෙදර ළඟට ගියාන් පස්සේ ගේ දොර ඇරින්න උත්සාහ කරනවා. නමුත් ගෙදර දොර ලොක් වෙලා. ඔන්න පිටිපස්සෙන් යක්ෂයෙක් වගේ අඳුරු බලවේගයේ පන්නගෙන ළඟට එනකොටම ගෙදර දොර ඇරෙනවා. ඉක්මනින්ම මියා ඇතුළට යනවා. නමුත් යක්ෂයා ඇඳපු ඒ සලකුණ නම් ඔන්න මියාගේ අතින් තාම මැකිලා නැහැ. ඔන්න කොහොම හරි මියා උදෙන් නැගිටිනකොට අර සලකුණ අතේ නැහැ. ඒක ඉබේම මැකිලා ගිහිල්ලා. ඒ වගේම මේ ඇනබෙල් හිගින්ස්ගේ සිද්ධියේදී මේ ගැන හොයන්න පටන් ගන්නවා පොලිසියෙන්. මේ එක නිලධාරියෙක් උදේම මියාගේ ගෙදර ඇවිල්ලා මියාට මේ හොයාගත්ත විස්තරකින් එක කියන්න පටන් ගන්නවා. මෙයා තමයි මේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන්න පොලිසියෙන් පත් කරපු තවත් එක් නිලධාරියෙක්. හිගින්ස්ගේ සිද්ධිය කිව්ව අර වයසක ජෝඩුවක් එහෙම මරලා මෙයාටත් බඩෙන් පියෙන් යන සිද්ධිය වට මතකයිනේ. ඔන්න ඒ සිද්ධිය. ඔන්න ඉතින් අන්තාව සියදිවි හානි කරගත්ත ෆොටෝ එකක් එහෙම මේ නිලධාරිය ගාව තියෙනවා. ඒ වගේ මේ ෆොටෝ එකේ මියාගේ අර අතේ තිබ්බ සලකුණක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඇදහිල්ලට කියන්නේ රාජධානී ශ්‍රාවකයෝ කියලා මේ නිලධාරියා මේ හොයාගත්ත විස්තර ටිකක් ඔන්න මියාට කියන විදිහත් අපිට පෙන්නනවා. ඒ තිබ්බ සලකුණ ගැන නම් ඔන්න මේ නිලධාරියට කියන්නේ යන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට මෙයා කරන්නේ බුක් ෂොප් එකට ගිහිල්ලා මේ සලකුණ ගැන මෙයා හොයලා බලනවා එයාට ලියවන පොත් සම්බන්ධයෙන්.
මෙතෙන්ට එනවා එයාලගේ ෆ්ලැට් එකේම ජීවත් වෙන මේ එව්ලියන් කියන කාන්තාව. මෙයා අහනවා මට ඔයාට උදව්වක් කරන්න පුළුවන්. ඔයාට ඕනේ මොන වගේ පොතක්ද කියලා මට කියන්න කියලා. මෙයාට මේ සිදුවීම සම්බන්ධයෙන් මියා කියන ඔන්න මේ දෙන්නම එකතු වෙලා මේ ගැන හොයන්න පටන් ගන්නවා. ඒ සම්බන්ධයෙන් ලියවන පොත් ආශ්‍රයෙන්. ඒ වගේම තමයි එව්ලියන්ට දුවෙක් ඉඳලා තියෙන රුබී කියලා. මෙයා තරුණ වයසේදී මිය ගිහිල්ලා තියෙනවා. එයාගේ දුවගේ ෆොටෝ එක තියෙන මාලයක් මෙයාට පෙන්වලා එව්ලියන් කියනවා මම මගේ දුව මිය ගිහිල්ලා දුකට මමත් මේ යන වැතිරිලා ඉන්නකොට මේ මාළේ ඔස්සේ දුව මට කතා කරා. එයා කිව්වා මේ අවස්ථාව ඔයාගේ නෙවෙයි. දෙවියන් මගෙන් වෙනත් අභිමතාර්ථයක් බලාපොරොත්තු වෙනවා කියන එක මෙයාට කියනවා. ඒ වගේම තමයි ඔයාගෙනුත් එහෙමයි දෙවියන් අභිමතාර්ථයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ශක්තිමත් වගේ පවුල බේරගන්න කියන එක එව්ලියන් මෙයාට කියනවා. මෙයා කියන ගමන්ම ඒ සම්බන්ධයෙන් ලියවුණ පොතක් මෙයාගේ අතට දෙනවා. පොතේ තියෙනවා යක්ෂයා බලාගෙන ඉන්නේ දුර්වලයන්ව අල්ලගන්න, ඔවුන්ගේ ආත්මය ගිල ගන්න, අහිංසකයන්ගේ රුධිරය වගුරවන්න කියලා. ඒත් එක්ක මෙයාගේ අතේ තිබ්බ සලකුණ මේ පොතේ මේ විස්තර තිබ්බ කොටසේ තියෙනවා. මෙයාට මතක් වෙනවා දැන් ඇත්තටම අනතුරු තියෙන්නේ ලියාට කියලා. මෙයාගේ පුංචි දරුවා. මොකද එයා තමයි මෙතන දුර්වලම කෙනෙකුට ඉන්නේ. මම අදහස් කරේ චූටි දරුවෙක්නේ. ඔන්න ඊළඟ දවසේ පුංචි දරුවත් අරගෙන බේබි කරත්ත දාගෙන මියා යනවා ඇවිදින්න. එදාට පඩිපෙළේදී ඇඳපු චිත්‍ර තිබ්බද ඇත්ත වෙනවා. නමුත් වාසනාවකට ඒ වෙලාවේ මේ දරුවා මියාගේ අතේ බේබි කරත්තේ පාර දිගේ ගිහිල්ලා එකපාරටම ලොරියකට යට වෙනවා. ඔන්න මේ වෙලාවේ ඇනබෙල් හිඟික්ස්ගේ ඡායාව වගේ එක පැත්තක පේන්න පටන් ගන්නවා. ඔන්න මේ අනතුරෙන් වාසනාවකට පොඩි දරුවා බේරුණා. නමුත් ඔන්න මේ වෙලාවේ නම් මියා ගොඩක් බය වෙනවා මේ පුංචි දරුවට තියෙන අනතුර ගැන. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ මියාගේ ගේ ඇතුලේ වෙන සිදුවීමක්. මියාගේ දරුවා ගේ ඇතුලේ සෙල්ලම් කර කර ඉන්නවා. ඔන්න එකපාරටම කාමරෙන් සංගීතයක් එක්ක යම්කිසි දෙයක් සෙලවෙන්න පටන් ගන්නවා. මියා යනවා ඒ කාමරේ පැත්තට මොකක්ද වෙන්නේ කියලා බලන්න. ඔන්න එකපාරටම කාමරේ යනවත් එක්ක මියා කාමරේ දොරවල් දෙකම ලොක් වෙලා යනවා. දැන් චූටි දරුවා සාලි තන්නේ වෙනවා. මේ දරුවා ඉන්නේ පොත් කබඩ් එකක් ළඟ. පොත් එකකින් එක දරුවාගේ වටේට බිම වැටෙන්න පටන් ගන්න විදිහ ඔන්න අපිට පෙන්නනවා. එම් කාමරේ දොර යටින් පුංචි දරුවාට කතා කරන්න උත්සාහ කරනවා. ඔන්න ඔය වෙලාවේ ඇනබෙල් බෝනික්කා දොර යටට වැටෙන විදිහත් ඔන්න බලන්න පුළුවන්. මියා ඉක්මනින්ම කාමරේ දොර කඩලා ලියා වෙතනින් බේර ගන්නවා. ඒත් එක්කම ඇනබෙල් බෝනික්කා නැගිටලා පාවෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය වෙලාවේ යක්ෂයාගේ ඡායාව එහෙමත් ඔන්න එහා පැත්තෙන් පේන්න පටන් ගන්නවා. මියා හොඳටම බය වෙලා කෑ ගහනවා. හොඳ වෙලාවට ජෝන් වැඩ ඇරිලා ගෙදර එන ගමන් ඉන්නේ. මෙයාගේ කෑ ගැහිල්ලට ඉක්මනින්ම මෙතෙන්ට දුවගෙන එනවා. දැන් මෙයාලට ප්‍රශ්න කරදර එන්න හොඳටම වැඩි. ඇනබෙල් බෝනික්කා ඇතුලේ ඉන්න යක්ෂයා ඔන්න දැන් මෙයාලට උදව් කරන්න මේ ගෙදරට එනවා ෆාදර් ෆෙරස්. ඉතින් මේ දෙන්න මේ සිදුවීම් දාමය ගැන ඒ වගේ මේ බෝනික්කා නිසා සිදුවෙන දේවල් ගැන ෆාදර්ට කියනවා. නමුත් මෙයා හිතාගෙන ඉන්න ලියාට තමයි ඇත්තටම මේකේ අනතුරු තියෙන්නේ කියලා. ඒක එහෙමම නෙවෙයි. යක්ෂයාට ආත්මයක් ඕනේ වුණාට ඒක පිරිනමන්න ඕනේනේ. නමුත් ලියා කියන්නේ චූටි දරුවෙක්. ඒ නිසා යාට ඒක පිරිනමන්න බෑනේ. ඒ නිසා මෙයාගේ ආත්මය යක්ෂයාට ගන්න බෑ. නමුත් ෆාදර්ට මේක හරියටම විසඳුමක් දෙන්න දන්නේ නැහැ. නමුත් ෆාදර් කියනවා පල්ලියක වැඩ කරන විවාහක යුවලක් ගැන මම අහලා තියෙනවා. මේ වගේ වැඩවලට ගොඩක් දක්ෂයි. මම උන්ට ඇමතුමක් දීලා බලන්නම් කියලා කියනවා. මේ කියන්නේ කන්ජරින් සීරීස් එක බලලා තියෙනවා නම් මේකේ ඉන්නවනේ ලොරෙන්ස් සහ එඩ් කියලා යක්ෂයන් පළවා හරින වැඩ කරන යුවලක්. අන්න ඒ දෙන්න ගැන තමයි මේ කියන්නේ. ඉතින් කන්ජරින් සීරීස් එකත් අරගෙන එන්න ඕන නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔන්න ෆාදර් ෆෙරස් මේ බෝනික්කව පල්ලියට අරගෙන යන්න එකඟ වෙනවා. මොකද පූජනීය තැනක තියලා මේකේ බලපෑම ටිකක් හරි අඩු කරන්න හිතාගෙන. ඔන්න ෆාදර් ඇනබෙල් බෝනික්කා කාර් එකට දාගෙන පදවගෙන පල්ලියට යනවා. නමුත් පල්ලිය ඇතුළට යන්න වෙන්නේ නැහැ. පල්ලිය දොර ළඟට ඇනබෙල් බෝනික්කත් අරගෙන ෆාදර් යනවත් එක්කම ෆාදර් ෆෙරස් එළියට විසිවිලා ගිහිල්ලා වැටෙනවා. ඔන්න ලේ පෙරාගෙන වැටිලා ඉන්න විදිහ ඔන්න අපිට බලන්න පුළුවන්. ඔන්න මේ වෙලාවේ ඇනබෙල් හිංක්ස් කියන ගැහණු කෙනා ඇවිල්ලා ඇනබෙල් බෝනික්කත් අරගෙන ඔන්න මෙතනින් යන්න යනවා. ෆාදර් ෆෙරස් ඔන්න ජෝන් වැඩ කරන රෝහලේම දැන් ප්‍රතිකාර ලබනවා. නමුත් තාම සිහිය නැහැ. ඒත් එක්කම ජෝන් ડોක්ටර් කෙනෙක් නිසා ඔන්න ෆාදර් ළඟම මෙයා ඉන්නවා. මොකද මේ ජෝන් සහ මියා කියන දෙන්නත් එක්ක මේ ෆාදර් ෆෙරස් කියලා කියන්නේ පල්ලියේ හිතවත්ම කෙනෙක්. ඔන්න මියයි පුංචි දරුවයි ආයේ ගෙදර ඉන්නකොට එව්ලියන් කියන කාන්තාව වෙනවා චූටි දරුවව බලන්න. ඔන්න ඇඳුම් කිහිපයකුත් එහෙම අරගෙන ඔන්න දැන් එව්ලියන් සහ මියා කියලා කියන්නේ එකම පවුලක අය වගේ හොඳටම හිතවත්. බබාව නලවන වැඩ එහෙමත් දැන් මේ එව්ලියන් කැමැත්තෙන්ම කරනවා. ඔන්න ටික වෙලාවකට පස්සේ ෆාදර් ෆෙරස්ට සිහිය එනවා. ඒ වෙලාවේ ළඟ ඉන්නේ ડોක්ටර් ජෝන්.
කලබලෙන් ජෝන්ට කියනවා මම මේ නපුර දැක්කා තාම ඒක පවතිනවා දැන් අනතුර තියෙන්නේ මියාට කියලා. ජෝන් ඉක්මනින්ම රෝහලෙන් පිටත් වෙලා යනවා ඒක කියනවත් එක්කම නමුත් ගෙදරට යන ටික වෙලාවක් යන නිසා ජෝන් මියාට කෝල් එකක් අරගන්නවා අරගෙන කියනවා ඔයා ගෙදර ඉක්මනින්ම පිටත් වෙන්න දැම්ම මම එනවාට ලොකු අනතුරක් කියලා. නමුත් ඒ ඇමතුම හරියට මියාට ඇහෙන්නේ නැහැ. ඔන්න මේ වෙලාවෙම කවුද මන්ද දොරට තට්ටු කරනවා. මියා ෆෝන් එක තියලා ගිහින් දොර අරිනවා. ඔන්න දොර ළඟ ඉන්නේ ෆාදර් ෆෙරස් වගේ තමයි මියා දකින්නේ. මියා පියතුමනි කියලා ෆාදර්ට අත තියනවත් එක්කම දෙවියන් ඔබගේ ආත්මයට අනුකම්පා කරන සේක්වා කියලා කියනවා. ඒක කියන්නේ යක්ෂයාගේ කටහඬින් යක්ෂයා. ඒත් එක්කම දොර වැහිලා යනවා. ඔන්න ඒත් එක්කම ගේ ඇතුළේ එකපාරටම බඩමුට්ටු පෙරලෙන්න පටන් ගන්නවා. ඔන්න එහා පැත්තෙන් සින්දුවක් එහෙම ප්ලේ වෙනවා. එව්ලියන් කියනවා අපි ඉක්මනින් මේ ගෙදරින් පිටත් වෙන්න ඕනේ කියලා. ඒත් කාමරෙන් පුංචි දරුවා හයියෙන් අඬන්න පටන් ගන්නවා. මෙයා කාමරයට දුවගෙන යනකොට පුංචි දරුවා ඒ කාමරේ නිදාගෙන හිටපු ඇඳේ නැහැ. ඒ වගේම මේ දරුවා කිසිම තැනක කාමරේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මෙයාගේ අනිත් බෝනික්කොන්ගේ ලේ එහෙම තියෙනවා. එව්ලියන් මේ වෙලාවේ දුරකථනයෙන් පල්ලියට කෝල් එකක් දෙන්න උත්සාහ කරන උදව් විල්ලන්න. නමුත් ඒ දුරකථනේ වැඩ කරන්නේ නැහැ. එව්ලියන් අපි ඉක්මනින්ම ගෙදරින් පිටත් වෙමු. පල්ලියෙන් උදව් විල්ලමු. දරුවා ඇවිත් හොයාගමු කියලා මියාට කියනවා. නමුත් මියා මේකට කැමති වෙන්නේ නැහැ. මොකද දරුවා නැතුව යන්න බෑ කියලා. ඔන්න එහෙම කියලා ටික වෙලාවයි ඉන්න ලැබෙන්නේ ගෙවුඩ සිවිලමේ යක්ෂයෙක් ඇවිල්ලා එකපාරම පහර දීලා එව්ලියන් කාමරයක හිර කරලා දානවා. දැන් මියා ගේ ඇතුලේ තනි වෙලා මේ වෙලාවේ භයානක සද්ද ඔන්න ඇහෙන්න පටන් ගන්නවා හැම පැත්තෙම. මියාගේ පුංචි දරුවා හයියෙන් අඬන සද්දෙත් ඔන්න ඇහෙනවා. මියා ඉක්මනින්ම හැමතැනම දරුවා හොයනවා. නමුත් කිසිම තැනක ඔන්න දරුවා නැහැ. මේ වෙලාවේ ඔන්න කාමරයේ එක කෙළවරක සෝපා එකක ඇනබෙල් බෝනික්කා ඉඳගෙන ඉන්නවා. මියා කෑ ගහලා අනෝ යාට මගෙන් මොනවද අවශ්‍ය කියලා මේ ගහනවත් එක්කම එහා පැත්තෙන් චෝක් කෑල්ලක් රෝල් වෙලා එනවා. මේක අප පැත්තට ඔන්න මියා යන්න පටන් ගන්නවා. ඒ කාමරේ සම්පූර්ණයෙන්ම සිවිලිමේ රතු පාටේ පිස්සු විකාර දේවල් ලියලා තියෙනවා. ඇගේ ආත්මය කියලා හැමතැනම වගේම අර මියාගේ අතේ ඇඳලා තිබ්බ සලකුණ එහෙමත් සිවිලිමේ හැමතැනම ඇඳලා තියෙනවා. ඔන්න ටිකක් ඉස්සරහට යද්දි ඇනබෙල් බෝනික්කා පුංචි දරුවාගේ ඇදෙන් ඉදි මියා මගේ දරුවා කෝ දෙන්න කියලා තරහෙන් ඒ වගේම දුකෙන් ඇනබෙල් බෝනික්කව අරගෙන බෝනික්කට පහර දෙන්න පටන් ගන්නවා. ඔන්න මෙයා දකිනවා පුංචි දරුවා කාමරේ අයිනේ වැටිලා ඉන්න විදිහ. ඉක්මනින්ම මෙයා ගිහිල්ලා දරුවාව ගන්නවා. නමුත් දරුවට පණ නැහැ. මෙයා කෑ ගහලා කියනවා මට මගේ දරුවව ආපහු දෙන්න කියලා. ඔන්න ටික වෙලාවකින් hina වෙන සද්දයක් එක්ක මේ දරුවා බෝනික්කෙක් වෙලා යනවා. ඔන්න මෙයා කෑ ගහගෙන මේ බෝනික්කව විසි කරලා දානවා. තවත් එක මාර්ගයක් හරි තියෙන්න ඕන මගේ දරුවා බේරගන්න කියලා එහෙම කියනකොටම එතන තිබ්බ හැම දොරක්ම වැහිලා රතු පාටින් ඔයාගේ ආත්මය කියලා සඳහන් කරපු ජනේලේ විතරක් කැරෙනවා. දැන් යක්ෂයාට ආත්මයක් ඕනේ. ඒ නිසා ඔයාගේ ආත්මය සීදිවි නසාගෙන පිරිනමන්න කියලා තමයි මේ කියන්නේ. ඔයාගේ දරුවා ඕනේ නම්. ඔන්න දැන් ජෝන් වාහනේ මෙයාලා ඉන්න ඇපාර්ට්මන්ට් එකට එනවා. ඒ වගේම එව්ලියන් තමන් හිටපු කාමරෙන් නිදහස් වෙලා දුවගෙන ඉන්නේ මියා මේ හිර වෙලා ඉන්න කාමරේ ළඟට. ජෝනුත් මේ වෙලාවේ මෙතෙන්ට එනවා. ඒ වගේම දෙන්නම එකතු වෙලා කාමරේ කොහොම හරි අමාරුවෙන් දොර ඇර ගන්නවා. දැන් ඔන්න මියා ඇනබෙල් බෝනික්කත් අරගෙන ජනේලෙ උඩ ඉන්නේ. සියදිවි නසාගෙන යක්ෂයාට ආත්මය පුද කරලා තමන්ගේ දරුවා බේරගන්න. ජනේලෙ උඩ ඉන්න මියාව දකිනවා දැන් ජෝනුයි එව්ලියනුයි. ජෝන් කොහොම හරි මියාට මේ දේ කරගන්න දෙන්නේ නැතුව වළක්වනවා. ජෝන් කියනවා වෙන මොකක් හරි මාර්ගයක් ඇති. ඒ නිසා ඔයා ජීවත් වෙන්න ඕනේ. එව්ලියන් කියනවා ඔව් තව එක ක්‍රමයක් තියෙනවා. මගේ දුව කිව්වා මම මැරෙන්න හදනකොට මේක නෙවෙයි ඔයාගේ වෙලාව. ඔයාට දෙවියන් වෙනුවෙන් අභිමතාර්ථයක් තියෙනවා කියලා. මේක තමයි මගේ හරිම වෙලාව කියලා ඇනබෙල් බෝනික්කත් අරගෙන එව්ලියන් ජනේලෙන් පැනලා සියදි විනාසා ගන්නවා. එයා යාගේ ආත්මය යක්ෂයාට බිලි දීලා මෙයා සියදි විනාසා ගන්නකෙන් වළක්වනවා. ඔන්න දැන් පුංචි දරුවාගේ ඇඳේ පුංචි ලියා ආයෙත් ඉන්න පටන් ගන්නවා. මේ දෙන්න සහ දරුවා වෙනුවෙන් තමන්ගේ මිත්‍රයන් වෙනුවෙන් එව්ලියන් ජීවිතේ පූජා කරනවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ මාස 6කට පස්සේ වෙන සිදුවීමක්. මේ දෙන්න තමන්ගේ දරුවත් එක්ක පල්ලියට යනවා යාඥා කරන්න. මේ වෙලාවේ ෆාදර් ෆෙරස් හම්බ වෙනවා. ෆාදර් කියනවා එදා ඉඳන් බෝනික්කට වෙච්ච දෙයක් නැහැ නේද? නමුත් නපුර එහෙම නැති වෙන්නේ නැහැ ස්ථිරයි. මම යාඥා කරන්නම් ඔයාලා වෙනුවෙන් කියලා ෆාදර් කියනවා. කොහොමුණත් එදා රෑ වෙච්ච සිදුවීමෙන් පස්සේ බෝනික්ක අතුරුදහා ඒ වගේ මේ තුන් දෙනා සතුටෙන් ජීවත් වෙලා තිනවා. අන්තිමේට ඔන්න අපිට ඇනබෙල් බෝනික්කව පෙන්නනවා කඩේක විකුණන්න දාලා තියෙන විදිහ. අම්මා කෙනෙක් තමන්ගේ දුවට මේ බෝනික්කව තෑග්ගකට අරගෙන යනවා. ඔයාලම පොඩ්ඩක් ස්ටෝරි එක පැහැදිලි කරන්නම් ආපහු.
මුලින්ම බෝනික්කා හිටියේ මියා සහ ජෝන් ගාව. පස්සේ මේ බෝනික්කා කඩේකට යනවා. ෆිල්ම් එක පටන් ගද්දී ඔයාලට මතක ඇති හෙදියෝ දෙන්නේ තවත් එක්කෙනෙකුට මේ බෝනික්කාගේ නපුර ගැන කියනවා. මේ කියන්නේ එඩ් සහ ලොරෙන් කියන දෙන්නට. කොහොමුණත් අන්තිමේදී ඇනබෙල් බෝනිකා එඩ් සහ ලොරෙන්ගේ කෞතුකාගාරයේ වීදුරු පෙට්ටියක හිර කරලා දාලා ඉන්නවා අපිට පෙන්නනවා. ආය ඇනබෙල් බෝනික්කා කාටවත් කරදර කරන්නේ නැති වෙයිද? කොහමද බලන්න ඕන ඇනබෙල් ඊළඟ මූවිස් දෙකත් බලන්නම වෙනවා. ඔන්න ඒ මූවිස් දෙකත් මං ඉස්සරහට අරගෙන එන්න. මේ විදිහේ අවසානයක් තමයි ඇනබෙල් 1 මූවි එකට එහෙම නැත්නම් ඇනබෙල් ක්‍රියේෂන් 2014 කියන මූවි එකට තියෙන්නේ. ඔන්න තවත් දවසක අලුත් මූවි එකකින් සෙට් වෙමු. මේ ඔයාලගේ මූවි එක්ස්ප්ලනේෂන් channel එක DI Heart